මේ මොහොතේ සීකාගෝ හරහා ලංකාවට බහන්න යවන්න පුළුවන්ද? අයිබෝන් ඔබ සියලු දෙනාට ඉතින් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මොහොතේ ලංකාවට බහන්න දාන්න ඕනේ. හැබැයි බහන්න බාර ගන්නවද මේ කාගෝ නියෝජිත ආයතන ආදී වශයෙන් ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඉතින් මම දැක්ක සමහර කාගෝ නියෝජිත ආයතන බහන්න බාර ගන්න. හැබැයි එයා කාගෝ විතරයි සී කාගෝ දැම්ම බාර ගන්නේ නැති බව තමයි ඔවුන් සඳහන් කරේ. හැබැයි සමහර ආයතන තිබෙනවා එයාලා කාගෝ බහන්න බාර ගන්න. හැබැයි එයාලා කියන දෙයක් තමයි කවදා මේ බහන්න යවන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හැබැයි ඔයාගේ බහන්න අපි සුරක්ෂිතව තියාගන්නවා කියලා ඔවුන් සඳහන් කරනවා. එතකොට ඔයාට තියෙන ඔප්ෂන් දෙකක්. ඒ තමයි ඔයාට මෙයාලා විශ්වාස කරලා බහන්න යවන්න පුළුවන්. මොකද සමහරට ඔයා දැන් නිවාඩුවක් හරි එහෙමත් නැත්නම් ඔයා ප්ලෑන් කරලා ඉන්නවා මම ලංකාවට ගිහිල්ලා එහෙ ස්ටේබල් වෙනවා නැත්නම් ඔයාගේ ඉන්න රටේ කොන්ට්‍රැක්ට් ඉවරයි එහෙනම් ඔයා ලංකාවට යන්න ඕනේ. ඉතින් ඒ නිසා මොකද මේ බහන්න උඩ කරන්න කියලා එහෙම කෙනෙක් ඉන්නවා නම් මෙහෙම ඔප්ෂන් එකකට ගියාට කමක් නැහැ. හැබැයි නිවාඩුවකට වගේ ඔයා යනවා නම් ටිකක් කල්පනා කරන්න වෙනවා මේ බහන්න දානවද නැද්ද කියන එක. මොකද මේ මොහොතේ කාටවත් කියන්න බෑ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද කියලා. ඉතින් ඒ නිසා මේ නියෝජිත ආයතන කාගෝ නියෝජිත ආයතන කියනවා වෙන්න පුළුවන් අපි බහන්න තියාගන්නම් කියලා. හැබැයි මේ බහන්න කවදා යවන්න පුළුවන් වේද කියලා නිශ්චිත දිනයක් කාටවත් කියන්න බෑනේ. එතකොට ඔයාගේ බහන්න සම්බන්ධයෙන් සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. එහෙමත් නැත්නම් මේ බහන්න මොනවා හරි නරක වෙන බහන්න ආදී වශයෙන් කල්ලිකුත් වෙන බහන්න දිනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඔයා තමයි දන්නවා යවන්න බහන්න මොනවද කියලා. ඉතින් ඒ නිසා කල්පනා කරලා මේ ඩිසිෂන් එක ගන්න. ඒත් එක්කම ඔයාට විශ්වාස කරන්න පුළුවන් තැනකින් මේ සී කාගෝ යවන්න නැත්නම් කවදා හරි යයි කියලා ඔවුන්ට බහන්න බාර දෙනවා නම් විශ්වාසවන්ත කෙනෙකුට බහන්න බාර දෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් හදිසිය බහන්න යවන්න අවශ්‍යයි නම් එයා කාගෝ තමයි හොඳම ඔප්ෂන් එක. හැබැයි ගණන් වැඩි. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඒත් එක්කම එයා කාගෝ වුණත් මේ මොහොතේ ඊටමත් අවම වශයෙන් තමයි යන්නේ. ඉතින් එක එක රටවල් වලට මේක අදාළ වෙන්නේ වෙනත් ආකාරයෙන්. ඉතින් සමහර එයා ස්පේස් ඇරලා තියෙනවා, සමහර එයා ස්පේස් බාගෙටලා තියෙන්නේ ආදී වශයෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි මේ ඉන්න මැදපෙරදිග රටවල් වල. ඉතින් ඒ නිසා හොඳට ඔයා දැනගන්න ඔයා ඉන්න රටේ තත්ත්වයත් එක්ක තමයි ඔයා මේ ඩිසිෂන් එක ගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම මේ සම්බන්ධයෙන් කස්ටමර් කටයුතු කරන ආකාරය, කාගෝ නියෝජිත ආයතන කටයුතු කරන ආකාරය මේවා වෙන ආකාරයෙන් වෙනස් වෙලා තිබෙනවා. ඉතින් මේක හැමෝටම බලපාලා තියෙන ප්‍රශ්නයක්. මේක ඔබ ඇති කරපු ප්‍රශ්නයක්. මේ හින්දා යම් ස්ථානවල ගැටලු තිබෙනවා නම් මේවා හොඳට කල්පනා කරලා මානසිකව කල්පනා කරලා තමයි ඔවුන් තීරණ ගන්නවා. ඇත්ත ඉතින් ඔබට ප්‍රශ්න ගැටලු වැඩි යටින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඔයාලට තියෙන ප්‍රශ්න ඒ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද සමගන්නවා. සුබ දවසක්.